ඡේද වාචකයකට පත් වුණා. ඒ තමයි උඩ කන්දට භාවනා යෝගී පිරිස විනය කර්මයක් සිදු කළ වඩිනකොට ඒ වැඩම කරපු දක්ෂුව කැඩිලා පහළට ඇදගෙන ඇවිල්ලා ගහක වැදෙලා භික්ෂුන් වහන්සේලා 7 නමක් මේ වෙනකොට අපවත් වේ අදාළව තිබෙනවා. තව දෙනමක් අසාධ්‍ය තත්ත්වයේ පසු වෙනවා. 4 නමක් කරදරයක් නැතුව දැන් රෝහල් ප්‍රතිකාර ලැබෙමින් ඉන්නවා. අර දෙනමගේ තත්ත්වයක් ඒ සුබ මදි කියලා තමයි දැනගන්න තිබෙන්නේ. නමුත් මේ වෙනකොට 7 නමක් අවසන් කටයුතු වලට සූදානමින් සිටින්නේ. ඒ 7 නම අපවත් වේවදාල බව දැනුම් දීලා තියෙනවා. ආදාන පූජෝත්සවය සෙනසුරාදා දවල් 1:30ට ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහානායක ස්වාමීන් වහන්සේ ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසක මාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයත් වැඩම කරවලේ මහා උත්සවය පවත්වනු ලැබෙනවා. නාවිය නරණ්‍ය සේනාසනාධිපති පූජ්‍යපාද අඟුරුගමේ අරියනන්ද ස්වාමීන් වහන්සේ මේ සියලු කටයුතු සොයා බලා කටයුතු කරන බව සිහිපත් කරන්න ඕන. ඒ වගේම අපවත් වන ස්වාමීන් වහන්සේලාගේ ඥාතීන් වෙත අපි මේ වෙලාවේ ශෝකය ප්‍රකාශ කරනවා. විදේශීය භික්ෂුන් වහන්සේලා 3 නමක් වැඩ ඉන්නවා. උන්වහන්සේලාගේ ඥාතීන්ට ශෝකය ප්‍රකාශ කරනවා. ඒ වගේම නාවිය නරණ්‍ය සේනාසනය ලංකාවේ ලෝකේ චිරප්‍රසිද්ධ භාවනා මධ්‍යස්ථානයක්. මේ වගේම අතිපූජ්‍ය නාවිය නදිය ධම්ම මහා ස්වාමීන් වහන්සේ වැනි ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේලා වැඩ හිටපු තැනක්. ඒ වගේම දෙස් විදෙස් විශාල සංඝ පිරිසක් වැඩ ඉන්න තැනක්. එහෙමනම් මේ භාවනා මධ්‍යස්ථානය තුළට මේ වෙනකොටත් විශාල ජනතාවක් පැමිණෙනවා. ඒ වගේම නියෝජ්‍ය පුරිස්පුදතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයත් මහිස්ත්‍රාත්තුමිය ඇතුළු රාජකීය දූත පිරිසක් මේ වෙනුවෙන් අප කැපවී කටයුතු කරන්න තිබුණා. ඒ හැමෝම මේ වෙලාවේ අපි සිහිපත් කරනු ලැබෙනවා. එහෙමනම් සෙනසුරාදා දින දවල් 1:30ට කුරුණෑගල මහසිරිපුර 500 ගම නාවුයන අරණ්‍ය සේනාසනයේදී මේ අවසන් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙන බව කාරුණිකව සිහිපත් කරනවා. සංවේගයෙන් දැනුම් දෙනවා. උදව් උපකාර කරන හැමෝටම යහපතක් වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරන හැමෝටම තෙරුවන් සරණයි.